ආයුබෝවන් අද මම පෙන්නන්නේ ගෝවයි පරිප්පුයි තෙල් දාලා හදන රෙසිපි එක. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මේ රෙසිපි එක හදන්නේ ගෝවා ග්‍රෑම් 250කින්. ඉතින් අපිට මේකට ඕන වෙනවා එක ලොකු ලූණු ගෙඩිය, සුදු ලූණු බික් 4-5, රත්තුණු පෑන් එකට තෙල් මේස හැඳි 2ක් විතර එකතු කරගන්න. මේකට ඔයාට කැමති තෙල් జాතියක් පාවිච්චි කරගන්න පුළුවන්. අබ තේ හැන්දක් එකතු කරගන්න. පොඩි කුරුදු පොතු 3-4කුත් එකතු කරගන්න. ඊළඟට මම මේකට කරපිංච ටිකක් එකතු කරගන්නවා. දැන් මේකට කලින් කපාගත්ත ලූණු, සුදු ලූණු, අවමිරිස් ටික දාගන්න. කෑලි මිරිස් තේ හැඳි 2ක් එකතු කරගන්න. කෑලි මිරිස් එකතු කරගෙන විනාඩියකට විතර පස්සේ කපාගත්ත ගෝවා ටික එකතු කරගන්න. පරිප්පු මේස හැඳි 3ක් මම මේකට එකතු කරගන්නවා. දැන් මේකට කහ තේ හැඳි භාගයක් දාගන්න. ලුණු රසය අනුව එකතු කරගන්න. දැන් මේක විනාඩි 15ක් අඩු ගින්දරේ තැම්බෙන්න තියන්න. ඉතින් විනාඩි 15කට පස්සේ අපේ මේ කෑම එක ලෑස්ති. මේ විදිහට හදලා බලන්න රස කොහොමද කියලා. එහෙනම් අපි ආයෙත් අලුත් රස රෙසිපි එකකින් හම්බෙමු.